ඇත්තටම ලිංගික රෝග ගත්තාම ගොඩක් දෙනෙක් මේවා එළියට කියන්න කැමති නැහැ. එකක් ලැජ්ජාව, අනිත් එක පිරිමියා හිතනවා මේකෙන් තමන්ගේ පිරිමිකම නැති වෙනවා කියලා. ඉතින් ඒ වගේ ගැටලුවක් තියෙනකොට බොහෝ දෙනෙක් කරන්නේ මේකට හොරෙන් විසඳුම් හොයනවා. නමුත් සාර්ථක නිෂ්පාදන මේ වෙනකොට සමාජයේ නැහැ. ඉතින් එහෙම වුණාම යම් යම් දේවල් අත්හදා බලලා ඒකෙන් ප්‍රතිඵල නැති වුණාම තව ටිකක් මානසික වැටෙනවා. ඉතින් ඒකට තියෙන හොඳ විසඳුමක් විදිහට තමයි මම පල්ස් මැක්ස් දකින්නේ. බොහෝ දෙනෙක් මේක භාවිතා කරපු අයගේ හොඳ ප්‍රතිඵල නිසාම තමයි මේ පල්ස් මැක්ස් කියන ප්‍රොඩක්ට් එක ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි පිටරට බහුතරයක්. දැන් මම විශේෂයෙන් ලිංගික රෝග සම්බන්ධව ප්‍රතිකාර කරන වෛද්‍යවරියක් නිසා දකුණු කොරියාව විශේෂයෙන් දකුණු කොරියාව, ඩුබායි, කටාර් ඔය වගේ ගොඩක් රටවල් වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ මේ නිෂ්පාදනය මිලදී ගන්න. ඉතින් ඒගොල්ලන්ට තියෙන සුබදායි ප්‍රතිඵල නිසාම තමයි මේක ජනප්‍රිය වෙලා තියෙන්නේ. මෙව නිෂ්පාදනයේ සාමාන්‍යයෙන් පිරිමින්ගේ මොන වගේ ලිංගික රෝග සඳහාද වැදගත් වෙන්නේ? ඒ සම්බන්ධවත් කිව්වොත්. ඔව්, ලිංගික රෝග ගත්තාම අපිට සමාජයේ වැඩිපුරම දකින්න ලැබෙන ලිංගික රෝග විදිහට දක්වන්න පුළුවන් ලිංගික අප්‍රාණිකත්වයේ සහ ක්ෂණික මෝචනය. ඉතින් සාමාන්‍යයෙන් ජනගහනය ගත්තාම පිරිමි ජනගහනයෙන් 3න් 1කට ක්ෂණික මෝචනය කියන තත්ත්වය තියෙනවා. ඉතින් මේ රෝග දෙකටම ඉතාමත් හොඳට ප්‍රතිඵල ලබා දෙන ප්‍රොඩක්ට් එකක් තමයි පල්ස් මැක්ස් කියලා කියන්නේ. මේකෙදි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ දැන් මෙහි අන්තර්ගත වෙනවා ස්වභාවික අමුද්‍රව්‍ය. ආමන්ඩ්, නික, කපු මේ වගේ දේවල්. ඊළඟට අශ්වගන්ධ විශේෂයෙන්ම මේ ඖෂධීය ද්‍රව්‍ය මගින් පීනිස් එකට බ්ලඩ් සප්ලයි එක වැඩි කරනවා. අපි කියන වාස ඩයලටේෂන් එකක් කරනවා කියලා. ඒ වගේම නර්ව් එන්ඩින්ග්ස් වල ස්ටිමියුලේෂන් එකක් උත්තේජනයක් සිද්ධ වෙනවා. ඉතින් මේ හරහා ලිංගයට යන රුධිර සැපයුම වැඩි වෙලා ලිංගික අප්‍රාණිකත්වය සහ ක්ෂණික මෝචන තත්ත්වයන් සුව කරන්න මේක උදව්වක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔබතුමියගේ මේ නිෂ්පාදන පාවිච්චි කරන අපේ පාරිභෝගිකයන් මේ වෙන විට ඔබට දක්වන අදහස් මොනවද? මොන වගේද ඒ අදහස්? ඔව්, ඇත්තටම ලිංගික ගැටලු කිව්වහම බොහෝ දෙනෙක් මේක තද්ද බල මානසික පීඩාවන්ට ලක් වෙන රෝග තත්ත්වයක්. ඉතින් මේක පෞල් සංස්ථාවේ බිඳ වැටීමට හේතු වෙනවා. ගොඩක් වෙලාවට සායනයට පැමිණෙන රෝගීන් සෑහෙන මානසික අවුල් වෙලා. ඉතින් අවසානයේ දික්කසාදය දක්වා ගිහිල්ලා තමයි රෝගවලට ප්‍රතිකාර ගන්න පැමිණෙන්නේ. නමුත් එහෙම තියෙන තත්වයකදී මේ වගේ ප්‍රොඩක්ට් එකක් නිසා ඔවුන්ගේ මේ තියෙන ගැටලු සුව වුණා කියලා ඇත්තටම පින් දෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරන මේ පිරිස බොහෝම සතුටින් තමයි කතා කරන්නේ. ගොඩක් වෙලාවට මට එන මෙසේජස්, කෝල්ස් වලින් ඒගොල්ලෝ පින් දෙනවා ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරා කියලා. ඒගොල්ලන්ගේ පෞල් සංස්ථාව රැකලා දුන්නා කියලා. මොකද දැන් ප්‍රොඩක්ට් එකක් ගත්තාම අපිට දන්නවා වෙළඳ පොලේ ඕන තරම් දේවල් තියෙනවා. නමුත් විශ්වාසවන්ත විදිහට භාවිතා කරන්න පුළුවන් දේවල් නැහැ. ගොඩක් වෙලාවට අතුරු ආබාධ ඇති වෙන දේවල් තමයි අපිට සමාජයේ දකින්න ලැබෙන්නේ. නමුත් මේ පල්ස් මැක්ස් කියන නිෂ්පාදනයේට ITI ප්‍රමිති සහතිකය ලැබිලා තියෙනවා. ඒ නිසා විශ්වාසවන්තව භාවිතා කරන්න පුළුවන්, කිසිදු අතුරු ආබාධයක් ඇති කරන්නේ නැහැ. කිසිම හැසාඩ් එකක්, කෙමිකල් හැසාඩ් එකක් මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට දකිනවා පිරිමි පාර්ශවයේ ලිංගික ප්‍රදේශයේ කැසීම් සහ වියලි බව නිතර ඇති වෙනවා. ඉතින් මේ පල්ස් මැක්ස් කියන නිෂ්පාදනයේ අන්තර්ගත වෙන ෂියා බටර් මගින් මේ ඇතිවන වියලි බව සහ කැසීම් වළක්වලා සුමුදු සමක් ලබා දෙන්න උදව්වක් වෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි මේ රෝගීන් දක්වන අදහස උන් පින් දෙනවා සහ උන්ගේ ජීවිතේ වෙනස් කරා, උන්ගේ ජීවිතේ පෞල් සංස්ථාව රැකලා දුන්නා කියන එක තමයි නිතර අහන්න ලැබෙන්නේ. ගොඩක් වෙලාවට ඔබතුමිටත් හිතෙන්නේ ලොකු පිනක් කරගත්ත කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට අර කිව්වා වගේ සමාජයේ ප්‍රචලිත නෑ මේ රෝග. එතකොට මේ සම්බන්ධව කතා කරන්න බැලි වෙනවා.
එතකොට මේ අය වෙළඳපොළට ගිහිල්ලා කොයි වගේ වෙළඳපොළකින්ද මේ දේවල් ගන්න පුළුවන්නේ? ඒ වෙළඳු මේ සම්බන්ධව දැනුවත්ද? කොහොමද ඒ සම්බන්ධව ඔබේ ගොඩක් වෙලාවට අපිට වෙළඳ පොලේ ගන්න හම්බෙන්නේ ෆාමසි වලින් ගන්න පුළුවන් සහ අන්තර්ජාලය හරහා ගොඩාක් මේ වගේ නිෂ්පාදන අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඒ නිෂ්පාදන අපි දන්නේ ඒක මොනවද අන්තර්ගත වෙනවද කියලා. ගොඩක් වෙලාවට ඒක පිටරටවල් වලින් ගෙන නිෂ්පාදන. ඉතින් එහෙම දේවල් භාවිතා කරලා මගේ ළඟට එනවා රෝගීන් ගොඩක් වෙලාවට තිබුණ ප්‍රශ්නේ ගොඩක් වැඩි කරගෙන. මොකද යම් යම් රසායනික සංඝටක ශරීරගත වුණාම අපි මොන හරි ආලේපයක් කරාම ඒක අපේ හැම හරහා අවශෝෂණය කරනවා. ඉතින් මේ හරහා තමයි ගැටලුව ඇති වෙන්නේ. ඉතින් තිබුණ ප්‍රශ්නේ නෙමෙයි ඊට පස්සේ තව ප්‍රශ්න ගොඩක් හදාගෙන තිබුණ ප්‍රශ්නේත් වැඩි කරගෙන තමයි ප්‍රතිකාර ගන්නෙ. ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි ඇත්තටම අපි මේ ලංකාවේ නිෂ්පාදනය කරන කිසිදු නරක රසායනික දෙයක් අන්තර්ගත නොවන සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදලා තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බය නැතුව භාවිතා කරන්න පුළුවන්. කිසිම ආකාරයක අතුරු ආබාධයක් ඇති වෙනවා කියලා මේ තාක් දහස් සංඛ්‍යාත රෝගීන් පිරිසක් මේ නිෂ්පාදනය භාවිතා කරලා තිනවා. ඒ කිසිදු කෙනෙක්ගෙන් කිසිදු නරක ප්‍රතිඵලයක් අපිට අහන්න ලැබිලා නැහැ. අතුරු ආබාධයක් නැහැ කියලා සත්‍ය වශයෙන්ම ඔබතුමීට කියන්න පුළුවන්. සත්‍ය වශයෙන්ම කියන්න පුළුවන්. මොකද මේකට අපි ITI ප්‍රමිති සහතිකය ලැබිලා තියෙනවා. අපි ITI ප්‍රමිති සහතිකය ලබා ගන්නකොට උන් මේ අන්තර්ගත ඖෂධීය ද්‍රව්‍ය අප සඳහන් කරන ඖෂධමද කියලා හොයලා බලනවා. ඒ වගේම තමයි වෙනත් මොනවා හරි බැරලෝහ වෙනත් කිමිකල් වර්ග බයෝ හැසාඩ්ස් ඊට පස්සේ ශුද්ධ ජීවීන් අන්තර්ගත වෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒ කිසිවක් නැහැ කියලා තමයි අපිට ITI ප්‍රමිති සහතිකය ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේක මට 100% තහවුරු කරන්න පුළුවන්. කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැතුව භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්. කිසිදු අතුරු ආබාධයක් නැහැ අපේ වෛද්‍යතුමේ කියන නිසා මේ 100% අපිට විශ්වාස කරන්න පුළුවන්.